Hi everyone, welcome back to my YouTube channel Nimanthi Ayesha. ඔන්න ඉතින් කාලයකට පස්සේ ආපහු මගේ ඉස්කෝලේට ගියා. පොඩි භෞතික වෙනස් වීම් කීපයක් ඇරෙන්න තාමත් ඒ දේවල් තිබුණ විදිහමයි. ඉස්සර තිබුණ සුපුරුදුකම නම් දැන් ටිකක් අඩු වෙලා. මොකද්දෝ ආගන්තුක ගතියක් දැනෙනවා. යාළුවෝ ගුරුවරු එක්ක ලස්සන මතක හැදිච්ච මේ තැන්වලින් අදටත් යද්දී ඒ මතක හරි සුන්දර විදිහට මතක් වෙනවා. ඒ තිබුණ පුරුදු මුහුණු දැන් ගොඩාක් අඩු වෙලා ගිහින් මේ බිම අලුත් මුහුණු වලින් පිරීලා ගිහිල්ලා. අවුරුදු 8කට ආසන්න කාලයක් ගෙදරට වඩා ගත වුණේ ඉස්කෝලේ. අධ්‍යාපනය වගේම ජීවිතයට ලස්සන අත්දැකීම් ගොඩාක් එකතු කරපු තැනක්. ඉස්සර මේ කොරිඩෝ වල රංචු ගහිලා ඇවිදපු යාළුවෝ දැන් රටේ තැන්වල. දැනටත් ඉස්කෝලේ යන කෙනෙක් වුණත් දැන් ඉස්කෝලේ ගිහින් ඉවර කෙනෙක් වුණත් තමන්ගේ ජීවිතේ ලස්සනම කාලේ මොකක්ද ඇහුවොත් කියන්නේ ඉස්කෝලේ කාලේ කියලා. ඇත්තටම මේක ඒ තරම්ම ලස්සන කාලයක්. නිදහස් කාලයක්. ආපහු සැරයක් ඒ සුදු ඇඳුමින් මේ පන්ති කාමරවලට යන්න බැරි වුණාට අපේ මතකයේ තැන්වලට අපිව හරි ලස්සනට අරගෙන යනවා. යාළුවොත් එක්ක එකට වට වෙලා එක බත් එක කාපු මේස තාමත් මේ පන්ති වල මේස අතර ඇති නේද? ඒ පන්ති කාමර තාමත් ඒ තැන්වලේ විදිහටම තියනවා දකින්නකොට ඇත්තටම දුක හිතෙනවා ආපහු සැරයක් ගිහින් ඉඳගෙන ඉන්න බැරි නිසා. අපිට ජීවිතේ හම්බෙන ගොඩාක් තැන් తాවකාලික නවාතැන් විතරයි. අපිට පුළුවන් සදාකාලික මතක ගොඩනගා ගන්න විතරයි. ඒ මතක හරි ලස්සනට ගොඩනගා ගන්න තරමට ආයෙත් දවසක හැරිලා බලනකොට අපිට සතුටු හිතේ. මේ වීඩියෝ එක බලන ඔයා තාමත් ඉස්කෝලේ යන කෙනෙක් නම් ඒ කාලේ හරි ලස්සනට ගත කරන්න. ලස්සන මතක එකතු කරගන්න. එතකොට දවසක අපිට ඒවා දිහා හැරිලා බලලා ආයෙත් සතුටු වෙන්න පුළුවන්. නැත්නම් ඔයා ඉස්කෝලේ ගිහින් ඉවර කෙනෙක් නම් පොඩ්ඩක් මතක් කරලා බලන්න ඉස්කෝලේ යාළුවෝ දැන් කොහෙද ඉන්නේ කියලා. ඉස්කෝලේ WhatsApp group එකට මැසේජ් එකක් දාලා බලන්න කට්ටිය හොඳින් ඉන්නවද කියලා. අපි හැමෝගෙම කාර්යබහුල ජීවිතය ඇතුලේ ඒ සුන්දර මතක මගහැරෙන්න දෙන්න එපා. අපේ ඉස්කෝලේ හවසට ඇරෙද්දි හරි ලස්සන කවියක් කියනවා. ඒ කවිය අන්තිමට කියනවා හෙට දිනේත් අපි යලි හමු වේවා කියලා. හැමදාමත් ඒ කවිය කියලා එක දවසක් එනවා ඊළඟ දවසේ අපි හම්බ වෙන්නේ නැති. අපි හැමෝම ඉස්කෝලේ දාලා යන දවසක් එනවා. එදාට කඳුළු පිරුණු ඇස් වලින් තමයි මේ කවිය කියන්නේ. ඉතින්
ජීවිතය කියලා දුන්න මේ බිමට ගොඩාක් ස්තුතියි.